ඔයාලා හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් SLE Smart PC YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් අරන් ඉන්නේ මෙන්න මේ පැනල් ගැන. ගොඩක් අය මේ පැනල් ගැන හොයලා තිබ්බා. ඉතින් අද මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ඒ ගැන. එහෙනම් වැඩි විස්තර අපි වීඩියෝ එකේ ඉස්සරහට කතා කරමු. අපි යමු අද වීඩියෝ එකට. අදත් අපිට තියෙන්නේ ආවෝඩ එකක් අන්බොක්ස් කරන්න. ඉතින් ඊට කලින් මම වීඩියෝ එකක අරගෙන ආවා මේ පැනල් මං කලිනුත් එක සැරයක් ගෙන්නුවා. ඉතින් මේ වෙනකොටත් මම බිත්තියට මේ විදිහට මේ පැනල් වගේක් සෙට් කරලා තියෙන්නේ. හැබැයි තවත් පැනල් වගේක් මට මෙතන සෙට් කරාන් පස්සේ ඉතුරු වුණා. ඉතින් මේ වගේ තව පැනල් ටිකක් බිත්තිය අනිත් පැත්තටත් ගහන්න ඕනි කියලා හිතුන හින්දා තමයි මම මේ විදිහේ තව ඕඩ එකක් දැම්මේ. ඉතින් මේ වීඩියෝ එකේදී ඔයාලට මට සම්පූර්ණයෙන්ම මේ වෝල් පැනල් ගැන විස්තර කරන්න බැරි වුණා. ඉතින් ඒක නිසා මං හිතුවා මේ ඕඩර් එකේ මේ අයිටම් එක ගෙනාවයින් පස්සෙම ඔයාලට මේ ගැන full review වීඩියෝ එකක් දානවා කියලා. ඉතින් අද වීඩියෝ එකේ අරන් ඉන්නේ මෙන්න මේ වෝල් පැනල් ගත්ත තැන ගත්ත විදිය සහ මේවා ගොඩක් අඩු ප්‍රයිස් වලට මං ගෙන්න ගත්තේ කොහොමද කියන එක ගැන. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් skip නොකර බලන්න. මේ වගේ online shopping offers දැනගන්න නම් අනිවාර්යෙන් අපේ channel එකත් එක්ක update එකේ ඉන්න ඕනේ. ඉතින් මේ වගේ AliExpress වගේ online shopping platform වල අලුත්ම offers වලට දැනගන්න පුළුවන් මේ වෙනකොටත් අපි හදලා තියෙන. ඉතින් අපේ AliExpress offers WhatsApp group එකට join වුණොත් ඉතින් අනිවාර්යෙන් ඔයා ඒ group එකට join වෙන්න. ඉතින් ඔයාලට මතක ඇති මීට කලින් මම අරන් ආවා මෙන්න මේ project එකේ වීඩියෝ එක. ඉතින් මේකෙත් මම සම්පූර්ණයෙන්ම විස්තර කරා මම Alibaba එකෙන් ගෙන්නපු මේ order එක ගැන. මේ wall panel ටිකත් මට ආවේ TPEX courier එකෙන්. හැබැයි මේකට මට කිසිම ටැක්ස් ගාස්තුවක් අය වුණේ නැහැ. හැබැයි ඔයාලා මේ වීඩියෝ එක බලුවා නම් මතක ඇති ප්‍රොජෙක්ට් එකකට මට 1600ක වගේ ටැක්ස් එකක් ගෙවන්න වුණා. ඉතින් මේවන් නම් ගෙවන්න උන්නේ නැහැ. පාර්සල් එක ගත්තොත් මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඩැමේජ් වෙලා නම් තිබ්බා. ඒක පෙන්වන්න ඕනේ ඔයාලට. මේ විදිහ මේවා කෝනර්ස් වල පොඩි පොඩි ඩැමේජස් තිබ්බා. ඒ වගේම පාර්සලේ මේ විදිහට එක පැත්තකින් යාලා කඩලා තිබ්බා. ඊට පස්සේ මේක චෙක් කරන් පස්සේ ආයේ සෙලෝ ටේප් ගහලා තිබ්බා. ඉතින් ගොඩක් අය මගෙන් කලින් වීඩියෝ වලත් අහලා තිබ්බා මේ විදිහට අපේ අයිටම් චෙක් කරන්නේ කවුද කියන එක ගැන. ඉතින් හැමෝම වගේ නම් කියන්නේ මේක කස්ටම් එකෙන් කරන වැඩක් කියලා. ඒ වුණාට මම නම් පොඩි සැකයක් තියෙනවා මේක ඩිලිවර් සර්විස් එකෙන් කරනවදෝ කියලා. ඉතින් ඒ ගැන මට හරියටම අදහසක් නැති හින්දා මේ ගැන මට වැඩි විස්තරයක් ඔයාලට මේ වෙනකොට නම් කියන්න බෑ. ඒකට හේතුව AliExpress වලින් අපිට දැන් එන orders මේ වගේ ඩැමේජ් වෙලා කිසිම ප්‍රශ්නයක් නැතුව තමයි එන්නේ. හැබැයි මේ Alibaba සහ AliExpress කියන මේ හැම item එකක්ම එන්නේ China වලින්. ඉතින් ඒ වුණාට මෙහෙම Alibaba එකෙන් විතරක් එන item වලට මෙහෙම වෙන්න හේතුවක් නැහැ. ඉතින් හැබැයි මේ දෙක අතර වෙනසක් තියෙන්නේ courier service එක. ඉතින් ඒ නිසා මට හිතෙන්නේ මේක courier service එකෙන් කරන වැඩක් කියලා. මොකද prompt එකෙන් ආවයන් පස්සේ මේ item DPEX එකට බාර දෙනවා. ඉතින් මෙයාලා තමයි මේක කඩලා බලලා ටැක්ස් එකක් ඇඩ් කරන්න මේ අයිටම් වලට. ඉතින් මම නම් හිතන්නේ මෙතන යන්නේ මොකක් හරි Java ආරමක් කියලා. මොකද සමහර අයිටම් වලට මෙයාලා ලොකු ගණන් වල ඒ අයිටම් එකේ වටිනාකමටත් වැඩියෙන් ලොකු ටැක්ස් එකක් අය කරනවා. ඉතින් වගකීමෙන් බය නැතුව කියන්න පුළුවන් මෙන්න මේ wall panel වලට නම් කිසිම ටැක්ස් එකක් අය වෙන්නේ නැහැ. මොකද මේ මං wall panel දෙවනි සැරේ order කරපු එක. ඉතින් මේකටත් කිසිම අවුලක් වෙලා තිබ්බේ නැහැ ටැක්ස් වලින්. ඉතින් කලින් සැරේ මං ඕඩර් කරපු මේ වෝල් පැනල් ටික මේ සැරේට වඩා ගොඩක් හොඳට පැක් කරලා තිබ්බා. හැබැයි මේ සැරේ නම් මෙයාලා එච්චර ලොකුවට මේ පැකේජ් ගැන හිතලා නැහැ. මොකද මේ සෙලර් ඕඩර් එක පැක් කරලා තියෙන්නේ නිකන් අමුතු විදිහකට. ඉතින් ඒක නිසා තමයි මේ කෝනර්ස් එහෙම ගොඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ. ඉතින් ගිය සැරේ මෙයාලා ගොඩක් සේෆ්ටි විදිහට මට අයිටම් එක එවලා තිබ්බා. හැබැයි මේ සැරේ නම් එච්චර සේෆ්ටියක් ගැන හිතලා නැහැ. ඒක නිසා මේ පළවෙනි පැනල් එක පොඩ්ඩක් හීරිලා එහෙම තිබ්බා. ඉතින් පැනල් ඔක්කොගෙම මේ අයින් වල පොඩ්ඩක් ගෙවිලා වගේ තිබ්බා. මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ ඩැමේජ් වෙලා එහෙම තිබ්බා. ඉතින් සෙලර් සමහර විට හිතන්නේ නැතුව ඇති මෙච්චර මෙහෙම දෙයක් වෙයි කියලා. අපේ ලංකාවට ආවයන් පස්සේ තමයි මේ වෙන ඩැමේජ් ඔක්කොම වෙන්නේ. මං කලින් කිව්වත් වගේම මේ පැනල් මං ගත්තේ Alibaba එකෙන්. මේ පැනල් වලට ලංකාවෙත් ගන්න පුළුවන්. ඉතින් මම පොඩ්ඩක් සර්ච් කරලා බැලුවා. ලංකාවේ වාට මේ Dubai කියන වෙබ්සයිට් එකේ මේ පැනල් 33ක් රුපියල් 17750කට ගන්න පුළුවන්.
ඉතින් ඒ වගේම මම ඩරාස් එකෙත් බැලුවා. ඩරාස් එකෙත් ඔයාලට මේ වගේ වෝල් පැනල් බලා ගන්න පුළුවන්. හැබැයි මේ එක පැනල් එකට රුපියල් 900ක් වගේ වෙනවා. ඉතින් ඔයා දැන් විශ්වාස කරන එකක් නැහැ මම මේ පැනල් ගත්තේ කීයකටද කියලා කිව්වොත්. ඉතින් ගොඩක් අය මම මේ channel එකේ අරන් එන වීඩියෝස් වල මේ ප්‍රයිස් බොරු කියලා හිතන්නේ. ඉතින් මම ඒකයි දිගින් දිගටම කියන්නේ ඔයාලා අපේ channel එකත් එක්ක සහ WhatsApp group එකත් එක්ක දිගටම ඉන්න කියලා. මොකද මේ වගේ offers ආව ගමන් ගොඩක් ඉක්මනට ඉවර වෙනවා. මේ offers වලදී අපිට limited stock එකක් දෙන්නේ. ඉතින් ඒක නිසා ඉක්මනින් order කරන තරමට ඔයාලට වාසි. ඉතින් මේ තියෙන මං Alibaba එකෙන් දාපු order එක. ඉතින් ඔයාලා විශ්වාස කරත් නැතත් මේ තමයි මං දාපු order එක. මෙතන මම order කරේ wall panel 9යි. හැබැයි මෙයාලා ගිය සැරේ වගේ මට wall panel 10ක් එවලා තිබ්බා. එතකොට එක panel එකක් වෙන්නේ මට $0.49ක්. ඒ කියන්නේ 149ක් වගේ ඒ දවස්වල හැටියට. ඉතින් 149 ගානේ මට සාමාන්‍ය wall panel 10ක් ගත්තොත් එමේ 1490යි. හැබැයි මට මෙතන ගාන ගියේ wall panel 9කට. මොකද මෙයාලා එක panel එකක් කලින් වගේම නොමිලේ වෙලා තිබ්බා. ඉතින් මේ සෙලර්ගේ ඇත්තටම රිකමන්ඩ් කරන්න ඕනේ අන්න ඒ දේ නම්. ඉතින් මේ පැනල් එක PVC කියන මැටීරියල් එකෙන් හදලා තියෙන්නේ. ඒ වගේම මේක waterproof සහ fireproof කියලා මෙයාලා දාලා තියෙනවා. fireproof කියන එක නම් ඇත්තටම විශ්වාස කරන්න බෑ. හැබැයි මේක waterproof. හැබැයි මේකට dust එකක් වැදුන ගමන් හොඳට අල්ලලා හිටිනවා. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔයා කාමරයක හෝ ඔයා මේක සෙට් කරන තැන දූවිල්ල වගේ තියෙනවනම් ඔයාට අනිවාර්යෙන් මේක පිහ දාන්න වගේ දෙයක් කරන්න වෙනවා. ඔයාටම මේ පැනල් ගෙන්නුවෙන් පස්සේ ඒක තේරෙයි. ඒක මං ඔයාලට කියන්න මගේ එක්ස්පීරියන්ස් එකෙන්. මේක ඇත්තටම ඔයාලා දකින්න ඇති මේ පැනල් සෙට් කරාන් පස්සේ ගොඩක් අය RGB light set කරනවා. ඉතින් මේ පැනල් එකකට එළියක් වැන්නම හොඳට පරාවර්තනය කරලා පෙන්නනවා. ඉතින් ඒක නිසා ගොඩක් ලස්සනට එළියක් වැන්නම glow වෙලා පේනවා. ඉතින් ඔයා හිතන්නකෝ RGB light එකක් කරනම මේකට මොන වගේ look එකක් එනවද කියලා. ඒ වගේම කනගාටුවෙන් වුණත් ඔයාලට මේ දේ කියන්න ඕනේ. මේ පැනල් මේ වෙනකොට ඔයාට Alibaba එකෙන් ආයෙත් free shipping ගෙන්නන්න බෑ. ඒකට හේතුව ඒ offer එක මේ මාර්තු මාසේ අවසානයේ ඉවර වුණා. ඉතින් දැන් ඔයාට ආයේ Alibaba එකෙන් මේ වගේ item එකක් ගෙන්නන්න නම් shipping cost එකක් ගෙවන්න වෙනවා. ඉතින් ඔයාට shipping cost එකක් ගෙවලා වුණත් මේ ගානට ගෙන්නන එක පාඩු නෑ. ලංකාවෙන් ගන්නවට වඩා. හැබැයි මට නම් මේ ඔක්කොටම ගියේ 1300 ගාණක් වගේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් මේවා ගෙන්නන්න ඉන්නවා නම් ලංකාවේ shop එකකින් ගන්නවට වඩා ඔයාට Alibaba එකෙන් තාමත් ගොඩක් අඩුවට ගෙන්න ගන්න පුළුවන්. order එක ලැබෙන්න සාමාන්‍යයෙන් දවස් 15ක් වගේ ගත වෙනවා. ඉතින් ඒ වගේ කාලයක් ඇතුළත වගකීමෙන් ඔයාට order එක ලැබෙනවා. ඉතින් මේ පැනල් ටික සෙට් කරලා ඒ ගැන වීඩියෝ එකකුත් මම අපේ channel එකේ ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ වගේ online shopping ගැන අලුත්ම දේවල් දැනගන්න අපේ SLD Smart VC YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් මේ වගේ අලුත්ම online shopping offers වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.